මේ වීඩියෝ එක මොරටු යුනිවර්සිටි එකේ BIT external degree program එකේ 2026 intake එකට කොහොමද online apply කරන්න කියන එක. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම අපේ අලුත් YouTube channel එක campus.lk කියන channel එකත් subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව channel එකේ WhatsApp channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන update දාපු ගමම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි main channel එකත් Geektrend YouTube channel එකත් subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. ඔයත් මොරටු යුනිවර්සිටි එකේ BIT external degree program එක එහෙම නැත්නම් Bachelor of Information Technology external 3 year degree program එක apply කරන්න හිතන් හිටපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් 2025 නොවැම්බර් මාසේ 28 වෙනිදා වෙනකන් online apply කරන්න. ඒ වගේම මේ BIT degree program එක follow කරන එකේ ඔයාලට තියෙන වාසිය තමයි පළවෙනි දේ. ඔයාලා මොන අවුරුද්දේ level කරපු කෙනෙක් වුණත් ඔයාලට මේ බාහිර උපාධියට apply කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි දේ තමයි ඔයා UGC එකේ register වෙලා හිටියත් degree එක complete කරන ගමන් හිටියත් degree එක complete කරලා මේ වෙනකොට job එකක හිටියත් ඔයාට මේකට apply කරන්න පුළුවන්. ඔයා විද්‍යාපීඨ වගේ course එකක් කරන්නේ නැත්නම් ඔයා NDT, HND එහෙම නැත්නම් government university එකක, private university එකක, ඕනම university එකක ඔයා register වෙලා හිටියත් ඔයාට මේ බාහිර උපාධිය හදාරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් දේ තමයි ඔයා මේ වෙනකොට job එකක ඉන්න කෙනෙක් නම් ඔයාට IT field එකට එන්න කැමති කෙනෙක් නම් ඒකෙදිත් ඔයාට පුළුවන් මේ external degree program එක හරහා IT සම්බන්ධව degree එකක් ගන්න. ඒ වගේම මොන ෆීල්ඩ් එකෙන් මොන ස්ට්‍රීම් එකෙන් A level කරලා තිබ්බත් ඔයාට S pass 3ක් එක්ක ඔයාට maths වලට C pass එකක් තියෙනම් O level වලදී ඒකෙදි ඔයාට පුළුවන් IT ෆීල්ඩ් එකට එන්න මේ BIT degree program එක හරහා. ඒ වගේම මේ degree එක follow කරන එකේ අනිත් වාසිය තමයි සාමාන්‍ය private university එක අපිට IT, software engineering, computer science වගේ degree program එකක් follow කරන්න ලක්ෂ 25ක් 30ක් වගේ අතර මුදලක් යනවා. ඒකට මේ ඩිග්‍රී ෆලෝ කරන්න අපිට course fee එක විදිහට ලක්ෂ 2යි දෙන්න ඕන වෙන්නේ. ඒ වගේ මේකත් අපිට එකපාර දෙන්න ඕනේ කොටස් වශයෙන් දෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අනිත් වාසිය තමයි අපිට lectures වලට යන්න ඕනේ අපිට online අපේ LMS එක එහෙම නැත්නම් learning management system එක හරහා අපිට ඕන notes ඒ වගේම videos ඒ වගේම අවශ්‍ය කරන document ඔක්කොම syllabus එකට අදාළව ඒලා upload කරලා තියෙන්නේ. එතකොට අපිට self learn කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒව තනියම refer කරලා exam වලට මූණ දෙන්න. ඒකින්ද ඔයාලට job එකක් කරන කෙනෙක් වුණත් මේකෙදි මේ degree එක follow කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේකට apply කරන්න නම් ඔයාලට තියෙන qualification මොනවද කියන එක. ඔයාලට මේකට A level වලින් apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට higher national diploma එකක් HND එකක් තියෙනම් HND IT එහෙම නැත්නම් NDT IT කියන diplomas තියෙනම් ඔයාලට පුළුවන් මේකේ third year එකට සම්බන්ධ වෙලා degree එකක් විදියට ඔයාලට complete කරන්න. ඒ වගේම මේකේදී ඔයාලට තියෙන්න ඕන A level qualification විදියට ඔයාලට ඕනම stream එකකින් S passes 3ක් තියෙන්න ඕන. ඊට අමතරව ඔයාලට maths වල O level වලට C pass එකක් තියෙන්න ඕන. ඒ වගේම NDT එහෙම නැත්නම් HND වලින් apply කරනවා නම් ඔයාලට ඒකෙදි diploma එකක් තියෙන්න ඕන. ඒ diploma එක complete කරලා තියෙන්න ඕන. ඒ වගේම aptitude test එකත් pass වෙලා තමයි ඔයාලට ඒකෙදි third year එකට join වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට degree එකක් විදියට complete කරන්න පුළුවන්. ඔයාගේ academic life එක BIT degree හරහා. ඒ වගේම ඔයාලට මේ අවුරුද්දේ පළවෙනි intake එකේදී A level වලින් විතරයි apply කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජූන් ජූලයි වලදී තියෙන intake එකේදී තමයි ඔයාලට HND NDT වලිනුත් apply කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ පාර ඔයාලට A level වලින් කරලා තියෙනම් A level හරහා තමයි apply කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන HND IT NDT IT හරහා මේ course එකේ third year එකට apply කරනවා නම් ඔයාගේ training period එක එහෙම නැත්නම් industrial training එක complete කරලා තියෙන්න ඕන. ඊට අමතරව ඔයාගේ course fee එක ලක්ෂ 2ක්ම වෙන්නේ ලක්ෂ 1.20ක් 1.50ක් අතර ගාණක් තමයි වෙන්නේ. ඒ වගේ ඔයාට chances තියෙනවා. එතකොට ඔයාට degree එකක් විදියට මේක HND එකක් එහෙම නැත්නම් NDT IT වගේ කරලා තියෙනම් complete කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේකට online apply කරන්න කියන එක. ඒ වගේම මතක තියාගන්න ඕන මේ පාර අපිට HND IT NDT IT වගේ කරපුව කෙනෙක් නම් apply කරන්න බෑ මේ intake එකට. එලට apply කරද්දි මෙන්න මේ විදියට site එකේ මේ විදියට ඔයාලට add කරන්න තියෙනවා. ඔයාලගේ certificate ඒ වගේම ඊට අදාළ details ටික ඒ අරගෙන අනිත් application process එක නිතරම එකයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිමට කොහොමද apply කරන්න කියලා. ඔයාලා දෙවෙනි intake එකට එහෙම නැත්නම් ජූන් ජූලයි වල තියෙන intake එකට apply කරන කෙනෙක් නම් ඔයාලා මේ BIT degree එකට online apply කරද්දි මුලින්ම කරන්න ඕන Google එකට ගිහිල්ලා BIT UOM කියලා search කරන්න ඕන. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම application එක දාන්න ඕන online portal එක තියෙන website එකට යන්න පුළුවන්. මේකේ තියෙන ඔයාලා overview එක, ඒ වගේම entry requirement, course content එක, fee එක, registration එක, ඒ වගේම examination ගැන
ඒ වගේම හැම දෙයක්ම ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඇප්ලයි කරන්න කලින් ඔයා A level වලින් ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයා ගාව තියෙන්න ඕන national identity card එක, එහෙම නැත්නම් passport එක, ඒ වගේම original birth certificate එක, original A level O level certificate. ඔයා GCE O level A level කරලා නැත්නම් ඒකට සමානව යන වෙනත් qualification එකක් තියෙනවා ඊට අදාළව ඔයා ගාව තියෙන්න ඕන ඒ certificate. ඒ වගේම ඔයා ගාව වෙන academic qualification එකක් තියෙනවා. ඒක prove කරන්න අවශ්‍ය කරන document ඔයා ගාව තියෙන්න ඕන. ඒ වගේම ඔයා A level වලින් apply කරන කෙනෙක් නම් ඔයා රුපියල් 1000ක application fee එකක් ගෙවලා ඊට අදාළව bank slip එක ඔයා ගාව තියෙන්න ඕන. ඒ වගේම ඔයා A level වලින් apply කරන කෙනෙක් නෙමෙයි නම් ඔයා ගාව විශේෂයෙන්ම තියෙන්න ඕන national ID card එක, එහෙම නැත්නම් passport එක, original birth certificate, ඒ වගේම GCE O level A level certificate, ඒ වගේම HND IT වලින් ඔයාට හම්බෙච්ච transcript එකත්, ඒ වගේම certificate එකත්, ඒ වගේම ඔයා රුපියල් 2500ක payment එකක් කරලා ගත්ත bank slip එක, ඒ වගේම ඔයා මේකෙදි HND IT වලින් apply කරනවා නම් ඒකෙදි ඔයා ගාව තියෙන්න ඕන මේකෙදි semester 1 ඉඳන් 4 වෙනකම් mark sheet. ඒ විදිහට ඔයාට ඒ ડોකියුමන්ට් ටික කලින් හදා ගන්න ඕන ඇප්ලයි කරන්න කලින්. මේකෙදි ඔයාලා BOC බැංක් එකකට ගිහිල්ලා ඔයාලට අදාළ කරන පේමන්ට් එක කරන්න ඕන. ඒකෙදි ඔයා මුලින්ම මේ විදිහට බැංක් එකට ගියට පස්සේ ඔයා මුදල් තැන්පත් පත්‍රිකාවක්, එහෙම නැත්නම් cash deposit slip එකක් අරගෙන උඩින්ම දිනය, ඊට පස්සේ මෙන්න මේ ගිණුම් අංකය, ඒ වගේම ගිණුම් හිමියාගේ ඇඩ්‍රස් එකට University of Moratuwa කටබැද්ද ශ්‍රී ලංකා කියන එකත්, ඊට පස්සේ ඔයාගේ නම, මේක full name එකම වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ NIC number එක, mobile number එක, ඒ වගේම මේකේ application purpose එකට, එහෙම නැත්නම් අවශ්‍යතාවයට BIT application fee කියන එක දාලා ඔයාගේ signature එක දාලා මෙතන මුදලත් එක්ක ඔයා කෙලින් බැංකුවට දුන්නට පස්සේ මේ උඩ තියෙන සුදු කොලේ තියාගෙන ඔයාලට මේ වගේ කොළ පාට කොලයක් දෙවි. ඒක මෙතන සීල් එක ගහලා නැත්නම් සීල් එක ගහගන්න. මේක ඔයා ස්කෑන් කරලා හදා ගන්න ඕන අපිට සබ්මිට් කරන්න. මේකෙදි සබ්මිට් කරන්න ඕන ડોකියුමන්ට් ඔයාලට පුළුවන් CAMP scanner කියන ඇප්ලිකේෂන් එකෙන්ම ගෙදරදීම ස්කෑන් කරගන්න. ඒකේදී ඔයාලා ඔයාගේ NIC එක ෆොටෝකොපියක් ගහලා ඒකත් ස්කෑන් කරලා PDF ෆයිල් විදිහට මේ විදිහට හදා ගන්න ඕනේ. ඒ වගේම අපිට දෙන ස්ලිප් එකක් මේ විදිහට ස්කෑන් කරලා PDF එකක් විදිහට හදා ගන්න, ඔරිජිනල් එක ඔයාගාව තියා ගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන එක. මෙතන apply now කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ page එකකට එනවා. මේ page එකේ යට තියෙනවා GCE O level and GCE A level කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන new application කියන එක උඩ ක්ලික් කරන්න. ඒ වගේම ඔයා මීට කලින් application එකක් apply කරලා save කරලා තිනම් මෙතන ඒක enter කරලා ඒ number එක ඔයාට ගිහිල්ලා ආයෙ එක change කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ වෙනකොට තාම application එකක් දාලා නැත්නම් පටන්ගෙන නැත්නම් ඔයාට new application කියන එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ application එකක් එනවා. මේකේ මුලින්ම title එක දාන්න තියෙනවා. මේකෙදි Mr. ද Mrs. ද, එහෙම නැත්නම් Mr. කියන එක ඔයාලට දාන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ full name එක දාන්න ඕනේ මෙතන. ඊට පස්සේ ඔයාගේ initials දාන්න. initials වලට එන්නේ ඔයාගේ නමේ මුල් අකුරු ටික හැම letter එකම මේ විදිහට. ඒ වගේම last name එක දාන්න ඕන ඔයාගේ surname එක. ඒ කියන්නේ last name එක මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ name එක එන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා දාන්න ඕන ඔයාගේ NIC number එක, birthday එක දාන්න ඕන. ඒ වගේම gender එක select කරන්න තියෙනවා. ඒ වගේම nationality එක, ඒ කියන්නේ ජාතිය. ඊට පස්සේ ඔයාගේ address එක දාන්න ඕන. address එක මේ විදිහට දාලා ඊට පස්සේ මෙතන district එක select කරන්න තියෙනවා. ඒ වගේම මෙතන ඔයාගේ postal code එක දාන්න ඕන. postal code එක ඔයාලට select කරගන්න දන්නේ නැත්නම්, එහෙම නැත්නම් ඔයාලට තේරෙන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාගේ area එක දීලා මෙතන submit කරාම ඔයාගේ postal code එක මේ විදිහට ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට ඒ postal code එකෙන් අදාළ කරන තොරතුරු submit කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඒක check කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට Google එකට ගියත් ඔයාට අදාළ කරන විදිහට postal code එක ඔයාට search කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන country එක select කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේ වෙනකොට වෙන address එකක පදිංචි වෙලා ඉන්නවා නම්, ඒ කියන්නේ ඔයාගේ permanent address එක නැතුව වෙන address එකක පදිංචි වෙලා ඉන්නවා නම් ඒ contact address එක මෙතනින් add කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඒ address එකේම නම් ඉන්නේ ඒක add කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා මෙතන check කරන්න ඕන ඔයාගේ address එක හරියට ඇවිල්ලාද කියන එක. ඊට පස්සේ ඔයා මෙතන දාන්න ඕන ඔයාගේ email එක. ඊට පස්සේ mobile number එක දාන්න ඕන.
ඊට පස්සේ ලෑන්ඩ්ලයින් නම්බර් එක මේක අනිවාර්යයෙන්ම නෑ. ඒ වුණාට ඔයාගාව තියෙනම් අනිවාර්යයෙන්ම ලෑන්ඩ්ලයින් නම්බර් එකක් දාන්න. ඊට පස්සේ ඔයා ඊමේල් එක ආයි කන්ෆර්ම් කරන්න ඕන. ඊට පස්සේ මෙතන දාන්න ඕන ඔයාලගේ academic qualification. ඒකේදී වල මුලින්ම ඔයාලගේ exam year එක දාන්න ඕන. මේකෙදී අපි exam year එක දාලා ඊට පස්සේ ඔයාගේ stream එක දාන්න ඕන. stream එක physical science, the technology, the art day කියන විදිහට දාන්න ඕන. ඊට පස්සේ index එක දාන්න ඕන. ඊට පස්සේ district එක දාන්න ඕන. ඒ වගේම set value එක දාන්න ඕන. ඊට පස්සේ ඔයා කරපු subject දාන්න ඕන. subject දාදී හරියටම මේ subject fill කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ O level වල ඔයා O level කරපු year එක දාන්න ඕන. ඊට පස්සේ index number එක add කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ maths වලට තියෙච්ච grade එක මෙතනින් add කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේ වෙනකොට වැඩ කරන කෙනෙක් නම් ඔයා ඒකෙදි ඒ කියන්නේ job එකක් කරන කෙනෙක් නම් employed කියලා දාලා ඒ company කවදින්දද පටන් ගත්තේ ඒ වගේම ඒ organization එකේ නම ඒ වගේම ඔයා මොකද දරන position එක කියන එකත් add කරන්න ඕන. ඊට පස්සේ මෙතන අහනවා මේකට කලින් bit එකට apply කරලා තියෙනවද කියන එක. ඔයා එකට දෙන්න ඕන years දනවද කියන එක. ඊට පස්සේ ඔයා මොකද්ද කරපු payment එක කියන එක මෙතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ payment date එක දාන්න ඕන. ඊට පස්සේ go to next කියන බටන් එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ ref number එකක් මෙතෙන් generate වෙලා ඇති. ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට mail එකක් ඇවිල්ලා ඇති. ඒ වගේම you can further edit your form at කියලා මේ විදිහට link එකක් දීලා තියෙනවා. මෙතනදී ඔයාලට ඒ ref number එක ගහලා edit කරගන්නත් පුළුවන්. අපි දැන් බලමු එතනින් එහාට කොහොමද අපි submit කරන්න ඕනේ submit කරන්න කියලා. මුලින්ම ඔයාගේ birth certificate එකේ scan copy එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ NIC එකේ ඒ වගේම O level A level ඒ වගේම ඔයා payment receipt එක add කරන්න. ඒ වගේම ඔයාගේ වෙන document එකක් තියෙනවා ඒකත් add කරන්න ඕනේ. ඒ වගේම මේවා හරි විදිහට rename කරන්නත් තියෙන එක එයාලටත් ලේසි. ඒ වගේම ඔයාටත් මේක පැටලෙන්නේ නැති වෙන්න අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක අප්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ ડોකියුමන්ට් ටික අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ next කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ page එකක් එවි. ඒකෙදි වලට මෙන්න මෙතන save the application and exit කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ application එක save කරලා ඔයාලට පස්සේ final submission එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට final submission එක කරන්න ඕන. Once you click the final submission button, you will no longer be allowed to edit the application. ඒ කියන්නේ application එක edit කරන්න බෑ. ඔයා final submission එක click කරලා පස්සේ ඊට පස්සේ ඔයා මතක තියාගන්න මේ ref number එක. ඊට පස්සේ ඔයාට මේක edit එකක් කරන්න නැත්නම් final submission කියන බටන් එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ application එක submission එක සම්පූර්ණයෙන්ම complete වෙනවා. මෙන්න මේ විදිහට තමයි 2026 intake එකට bit degree program එකට apply කරන්නේ. ඒ වගේම මතක ඇතුව මේ වීඩියෝ එක යට තියෙන WhatsApp group එකට join වෙන්න. ඒකෙදි ඔයාලට apply කරනකොට එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකෙදි දැනගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව අපේ campus.lk කියන WhatsApp channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි දාන හැම update එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව අපේ campus.lk කියන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට IT industry ගැන ඒ වගේම IT field එක ගැන දැනගන්න ඕන නම් අපේ Geek Prana YouTube channel එක subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකකදී හම්බෙමු.